Hello gamers. ඉතින් ඔයත් PS5 එකක් අරගෙන GTA 6 play කරන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් PS5 එකක් ගන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔයත් මං වගේ පරණ games delete කරන්න අකමැති කෙනෙක් නම් මේ වෙද්දි storage crisis එකකට මුහුණ දීලා ඇති. මොකද PS5 එක එන්නේ 850GB වගේ ස්ටෝරේජ් එකක් එක්ක. ඉතින් Call of Duty, Cyberpunk මේ වගේ games play කරනවා නම් මේ ස්ටෝරේජ් එක ඉක්මනටම fill වෙනවා. ඉතින් වීඩියෝ එකේදී මම එක්ස්ප්ලেইন කරනවා ලංකාවේ ඉන්න අපිට අඩුම ගානකට කොහොමද ස්ටෝරේජ් එක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් PS5 එකේ තියෙන මෙන්න මේ වගේ M.2 SSD එකක් ඉන්ස්ටෝල් කරන්න ස්ලොට් එකක්. ඉතින් මේ ස්ලොට් එකට හැම SSD එකක්ම compatible නැහැ. Sonyලා specifically කියලා තියෙනවා අපිට මෙන්න මේ criterias තියෙන්න ඕනේ SSD එකට කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම Gen 4 M.2 NVMe එකක් වෙන්න ඕනේ. capacity එක 250GB ඉඳලා 4TB වෙනකන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේකේ speed එක 5500 MB/s වලට වඩා fast වෙන්න ඕනේ. ඉතින් පේනවනේ එතකොට අපේ මාකට් එකේ තියෙන ගොඩක් SSDs මෙතනින් අයින් වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි මේ ස්ලොට් එකට compatible SSD වල size එකකුත් තියෙනවා. ඒවා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම heat sink එකත් include වෙන්න ඕනේ මේ dimensions වලට මම මෙතන දාලා තියෙනවා. මේ හැම specs වලටම ගැලපෙන SSDs කීපයක්ම මට හම්බුණා මම search කරාම ලංකාවේදී. ඒ හැම SSD එකක්ම මම මෙතන දාලා තියෙනවා. ඉතින් ඔයා ශ්‍රී ලංකාවේදී PlayStation 5 එකේ storage එක upgrade කරගන්න තියෙනවා නම් තියෙන හොඳම option එක තමයි මෙන්න මේ WD Black SN850p කියන NVMe එක. මේක ඇත්තටම PlayStation branded SSD එකක්. ඉතින් කිසිම issue එකක් නැහැ. මේක unbox කරා කෙලින්ම plug in කරා play කරන්න පුළුවන්. කිසිම issue එකක් නැතුව. ඉතින් හැබැයි මම මේ ලංකාවේ shops කීපයකින් බැලුවා මේකේ price එක අවාසනාවකට උනත් කියන්න ඕනේ ලංකාවේ ගොඩක් shops වල මේකේ price එක 78000 වත් වෙනවා. ඉතින් 1TB SSD එකක් මෙච්චර price එකකට ගියේ කොහොමද? ඉතින් හිතා ගන්නවත් අමාරුයි. පේනවා මේක තමයි අඩුම price එක 77000. ඉතින් සමහරක් shops වල මේක 100000 වලට වඩා වැඩි. ඉතින් මම ඊට පස්සේ බැලුවා මීට වඩා අඩු price එකකට කොහොමද අපේ SSD එක upgrade කරගන්න පුළුවන් කියලා. මට හම්බෙච්ච හොඳම option එක තමයි මෙන්න මේ WD Black SN7100 කියන මෙන්න මේ SSD එක. ඉතින් මේකේ ස්පීඩ් එක ඔයාලට පේනවා ඇති 7100. එතකොට PS5 එකට required ස්පීඩ් එකත් වඩා ගොඩක් වැඩි. ඉතින් එතකොට කිසිම issue එකක් වෙන්න විදියක් නැහැ. හැබැයි මෙතන එකම issue එකක් තියෙනවා මේකේ heat sink එකක් එන්නේ නැහැ. ඉතින් මම heat sink එකකුත් වෙනම purchase කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම assemble කරලා බලමු කොහොමද gameplay එකක් වෙන්නේ කියලා. ඉතින් මේ SSD එක තියෙන slot එකට යන්න නම් අනිවාර්යයෙන්ම disk drive එක තියෙන side එකේ තියෙන plate එක අයින් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට මම කරන විදියට. ඉතින් ඔයාලට play වෙනවා මේ plate එකක් තියෙනවා single screw එකකුත් එක ඒක අයින් කරගන්න. ඉතින් මේ තියෙන්නේ අපේ SSD එකේ close up look එකක්. මම අද පාවිච්චි කරන්නේ 1TB version එක. මේකට ගැලපෙන heat sink එකකුත් මම order කරලා තියෙනවා. ඉතින් heat sink එකේ dimensions මම මෙතන දාන්නම්. සමහරක් විට ඔයා අහන්න පුළුවන් heat sink එකක් නැතුව use කරන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඒක recommend කරන්නේ නැහැ. මොකද මේ වගේ speed එකකින් data transfer වෙද්දී අනිවාර්යයෙන්ම overheating වෙනවා. ඉතින් ඔයාගේ games crash වෙන්න පුළුවන්. ඉතින් පේනවනේ අපි රුපියල් 30000කට ආසන්න මුදලක් save කරගෙන තියෙනවා PlayStation branded SSD එක ගන්නවට වඩා. ඉතින් heat sink එකට SSD එක install කරන එක හරියම easy. ඔයාට කරන් තියෙන මෙන්න මේ වගේ bottom plate එක අරගෙන ඒකෙන් thermal pad එක අලව ගන්න. ඊට පස්සේ SSD එක ඒක උඩින් තියාගන්න. මෙන්න මේ විදියට. ඊට පස්සේ ඒකට උඩින් අනිත් thermal pad එක දාගන්න. ඊට පස්සේ අනිත් top plate එක මේ විදියට දාලා screws ටික high කරගන්න. අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ කරන් තියෙන්නේ SSD එක අපේ slot එකට දාලා හොඳට connect කරගන්න. ඊට පස්සේ අපිට මේ එන screw එකක් තියෙනවා. ඒක දාලා තද කරගන්න අමතක කරන්න එපා. මොකද ඒක තියෙන්නේ SSD එක move වෙන එක නවත්තන්න. ඉතින් ඊළඟට අපි කලින් අයින් කරගත්ත metal plate එක දාලා ඒකේ screw එක තද කරගන්න. plate එක දාලා අපිට දැන් පුළුවන් අපේ console එක turn on කරන්න. ඉතින් SSD එක දාගෙන පළවෙනි පාරට turn on කරාම මේ වගේ message එකක් එයි. ඉතින් අනිවාර්යයෙන්ම මේක format කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න බෑ. ඊට පස්සේ format කරාට පස්සේ පේනවා අපේ PS5 එක අපේ SSD එක compatible කියලා අඳුරගෙන තියෙනවා. මේකේ speed එකත් මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ settings වලට ගිහිල්ලා මේ storage කියන option එකට ගියම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අලුත් option එකක් ඇවිල්ලා තිනවා M.2 storage කියලා. ඉතින් ඒකට ගියාම බලා ගන්න පුළුවන් මගේ storage එකේ පෙන්නනවා 1TB storage එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම පළවෙනියටම කරේ games කීපයක් මේකට move කරපු එක. ඉතින් මම මෙතන පෙන්නන්නම් මේ Hogwarts Legacy කියන game එක මම අපේ M.2 අලුත් SSD එකට move කරනවා. ඉතින් මේක GB 80ක් වගේ. ඉතින් තප්පර 30ක්වත් ගියේ නැහැ. තප්පර 20ක් 25ක් වගේ වෙලාවෙන් completely move වෙලා ඉවර වුණා.
සෙටින්ස් වලට ගියාම අපිට අලුත් ඔප්ෂන් එකක් පෙනෙනවා. මේකෙදි පුළුවන් ඔයාට අලුතෙන් ඩවුන්ලෝඩ් කරන PS5 or PS4 games කෙලින්ම ඔයාගේ new storage එකට install කරගන්න. ඉතින් ඊට පස්සේ ඉතින් මම කරේ මේ move කරගත්ත game එකක් play කරා පුංචි වෙලාවක්. ඉතින් මට මේ play කරපලා කිසිම lag එකක්වත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් මෙච්චර ගාණක් වියදම් කරලා storage එක upgrade කරන්න අකමැති නම් ඔයාටත් ඒකටත් option එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔයාට පුළුවන් ඔයාගේ දැනටමත් තියෙන SSD එකක් enclosure එකකට දාලා USB-C port එකට කන මෙන්න මේ විදිහට connect කරගන්න එක. portable USB hard drive එකක් උනත් මේ විදිහට connect කරලා ඔයාට play කරන්න පුළුවන් PS4 games කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ලොකු ගාණක් වියදම් කරන්න අකමැති කෙනෙක්ට external portable hard drive එකක් use කරලා storage එක extend කරගන්න පුළුවන්. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයත් ඔයාගේ PS5 එකේ storage එක upgrade කරනවද එහෙම නැත්නම් තියෙන storage එක manage කරගන්නවද කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.